ALS Ice Bucket Challenge එකට පස්සේ ලංකාවේ පටන් ගත්ත SL අමුවිරිස් challenge එකට මාව නොමිනේට් කරලා තියෙනවා. නොමිනේට් කරලා තියෙන්නේ මේ සංවිධායක මණ්ඩලයෙන් ඉන්න අපේ සහෝදරයෙක් ලක්ෂ්මන් නායනකාන්ත. ලක්ෂ්මන් නායනකාන්ත කියන චරිතය ගැන කියනවා නම් ඉතින් ලංකාවේ ගායන ශාස්ත්‍රයට එහෙම නැත්නම් ලංකාවේ සංගීත ශාස්ත්‍රයට ඉතාමත් හොඳ මහඟු නිහඬ සේවයක් කරන ආදරණීය සහෝදරයෙක්. බොහොම ස්තුතියි ලකියා මාව මේකට නොමිනේට් කරාට. මේකේ චැලෙන්ජ් එක බාර ගන්න ඉස්සෙල්ලා මුලින්ම කියන්නට ඕනේ මේක බලන අපේ ආදරණීය සහෝදරයන්ට සහෝදරයන්ට විශේෂයෙන්ම ලංකාවේ දැනට වකුගඩු රෝගීන් විශේෂයෙන්ම රජරට කියන ප්‍රදේශයේ රජරට ප්‍රදේශයේ අනුරාධපුර පොළොන්නරුව වැනි ප්‍රදේශවල 20000කට ආසන්න පිරිසක් වකුගඩු රෝගයට ගොදුරු වෙලා තියෙනවා. ඒක තවත් වර්ධනය වෙමින් පවතිනවා. ඉතින් මේ වර්ධනය වීම නවත්වා ගන්නට ඒකට හරියාකාර සෞඛ්‍ය පිළියමක් යොදන්නට මේ SL අමුවිරිස් චැලෙන්ජ් එක ඔස්සේ එකතු කරන ලද මුදලින් ඒ සඳහා යම්කිසි ආධාරයක් කරන්න තමයි මෙහි සංවිධායක මණ්ඩලය මේ ආකාරයෙන් මේ SL අමුවිරිස් චැලෙන්ජ් එක මුළු ලංකාව පුරාවටම විශේෂයෙන්ම අන්තර්ජාලයේදී මේක ඔබට හඳුන්වා දෙන්නේ. ඉතින් මටත් කරපු අභියෝගයට බොහොම ස්තුතියි. ලෝකයේ එක එක කාලයට අපේ ජීවිතේ අභියෝග එනවා. ඉතින් මේ ජීවිතේ එන තවත් අභියෝගයක් කියලා හිතලා අපි මේ අභියෝගයටත් මුහුණ දෙමු. මොකද අපි හැමෝටම ඉන්න කන්න බොන්න පුළුවන්. කන්න බොන්න හැකියාව තියෙනවා. සල්ලි අතේ පයේ තියෙනවා. නමුත් ලංකාවේ සමහර මිනිස්සු ඉන්නවා හෙට එයාලා හුස්ම ගනීද කියලා ඒගොල්ලන්ට හිතා ගන්න බැරුව. ඉතින් අපි එවැනි ප්‍රශ්නවල එවැනි රෝගවල ඉන්න මිනිසුන්ට උදව් කරන්නට අවශ්‍යයි. ඉතින් එවැනි අවස්ථාවකට මාව සම්බන්ධ කරගත්තාට දහස් වාරයක් අනේක වාරයක් ස්තුතියි ලකියා. ඒ වගේම තමයි මේකට අමුවිරිස් කාලා විතරක් හරියන්නේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් මුදලක් රුපියල් 100ක්ද රුපියල් 50ක්ද ඕනම ගාණක් ඔයගොල්ලන්ට පුළුවන් මේකට ලබා දෙන්නට. මම ලබා දෙන්නම් ගිණුම් අංකය සහ බැංකුවේ ශාඛාවේ නම. සම්පත් බැංකුව කොළඹ සුපර් බ්‍රාන්ච් එක. ඒ වගේම තමයි ගිණුම් අංකය 111යි 756යි 1.3යි 88.1 මේ කියන ගිණුම් අංකයට ඔයගොල්ලන්ට හැකි මුදලින් හැකිතාක් ඔබට දායක වන්නට පුළුවන්. අපිට ප්‍රශ්න නැහැ ඔබ දායක වන්නේ රුපියලකින්ද දෙකකින්ද රුපියල් 100කින්ද 50කින්ද කියන එක පිළිබඳව. ඉතින් අමුවිරිස් අභියෝගය බාර ගන්න ඔබ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. ඉතින් එහෙනම් කන්න ඩිසිල්ලා කියන්නට ඕනේ මුලින්ම මේ කාවද අපි නොමිනේට් කරන්න කියලා. මොකද මේ දැන් මාව නොමිනේට් කරද්දී මම මතකයි ලකියා 10 දෙනෙක් විතර නම් කිව්වා. ඉතින් මමත් කීප දෙනෙක්ගේ නම් කියන්නට ඕනේ. මොකද කෑවෙන් පස්සේ මේක මට කාවත් නොමිනේට් කරන්න වෙන්නේ නැහැ. මම මුලින්ම නොමිනේට් කරන්න කැමති මේ වෙලාවේ ඕනෑම දෙයකදී මාත් සමග අන්තර්ජාලයේදී ඕනෑම වැඩකදී මාත් සමග එකතු වෙන මගේ ආදරණීය මිත්‍රයන් කීප දෙනෙක්ගෙන් රකිත රාජපක්ෂ මගේ ආදරණීය මිත්‍රයා. ඔන්න රකිත මම ඔයාලට චැලෙන්ජ් කරනවා. ඔයත් මේ XL අමුවිරිස් චැලෙන්ජ් එක බාර අරගෙන ලංකාවේ ඉන්න ලංකාවේ මේ රෝගෙන් පෙළෙන අපේ ආදරණීය මිනිසුන්ට අපි උදව්වක් කරමු. විශේෂයෙන්ම ඒ පිළිබඳව කීයද තවත් දෙයක් මතක් කරන්න ඕනේ. මේ දවසකට දෙදෙනෙක් විතර මේ වකුගඩු රෝගය නිසා මැරෙනවා ලංකාවේ. ඉතින් අපි ඒක වළක්ව ගන්න මේකට අභියෝග කරනවා. පළවෙනි අභියෝගය ඔන්න මම කරා රකිත රාජපක්ෂට. ඊට පස්සේ මම අභියෝග කරනවා මගේ ආදරණීය හිතවතා මිත්‍රයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහත්මයාට. හරින් අයියා ඔන්න මේ අභියෝගය නම් බාර ගන්න ඕනේ ALS ice bucket එක වගේ නෙමෙයි. මේක ලංකාවේ අනාගතයට ලංකාවේ මිනිසුන් වෙනුවෙන් අපි කරන සත්කාරයක්. මේ සත්කාරයට මම හිතනවා හරින් අය අනිවාර්යෙන් එකතු වෙවි කියලා. මිරිස් කෑවේ නැතත් හරින් අය මේ දවස්වල කොහොමද මිරිස් කන්න ටිකක් අමාරුයි. මොකද අනාගත මහ ඇමතිවරයෙක්. ඉතින් මිරිස් කෑවේ නැතත් හරින් අයියා ඔන්න ඔයාට අභියෝගය කරනවා. ඔයාත් අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එක්සත් ජාතික පක්ෂයේ මම එතුමාටත් අභියෝග කරනවා. මගේ මිතුරු ලයිස්තුවේ ඉන්න තමත් සමීපව කතා බහ කරන මිතුරෙක්. ඉතින් ඔබතුමාටත් ඔන්න මේ චැලෙන්ජ් එක බාර දෙනවා. ඒත් එක්කම තවත් චැලෙන්ජ් කරන්න ඕන දෙන්නෙක් ඉන්නවා. ඒක තමයි මේ අපිත් එක්ක එංගලන්තේ ඉන්න දෙන්නෙක්. එංගලන්තේ ඉන්න දෙන්න අතරින් මම මුලින්ම නම කියන්න කැමතියි මේ ශාන්ත දිසානායක. ශාන්ත දිසානායක මහත්මයා ඔන්න ඔයාලට අභියෝග කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැත්නම් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කාර්ය සභිකවරයෙක් ඒ වගේම මහරාසන සංවිධායකවරයෙක්. ඉතින් ඔබතුමාට ඔන්න මම ආරාධනා කරනවා SL අමුවිරිස් චැලෙන්ජ් එකට අපිත් එක්ක එකතු වෙන්න. ඒත් එක්කම අනුර මැදගෙදර මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලන්ඩන් ශාඛාවේ සභාපතිවරයාටත්
මම ආරාධනා කරනවා ඔන්න එකතු වෙන්න අපි සේරම මේ අභියෝගේ බාරගමු. මේ අභියෝගයෙන් අපිට කරන්න පුළුවන් උපරිමය අපි ලංකාවේ මිනිස්සු වෙනුවෙන් කරමු. කරලා අපි ලංකාවේ අනාගතයට හෙටක් ඇති රටක් හදමු. ඒ පිළිබඳව කියන ගමන් මම දැන් කන්න යන්නේ කැම්පස් එක කතා කරන්නේ නැහැ. ඒකින්ද මාව නොමිනේට් කරාට නැවත වරක් ඒ වගේම මේ වැඩසටහන ආරම්භ කරාට නැවත වරක් මේ සංවිධායක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා.